අයිබෝන් හැමෝටම අද වීඩියෝ එක කරන්න ඇතුවේ මේ ගොඩක් කට්ටිය අහලා තියෙනවා මේ රවුටර් දෙකක් එකට කරලා එක්ස්ටෙන්ඩ් එකක් විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගොඩක් පේජ් වල ගෲප් වල දාලා තියෙනවා දැක්කා. මේකෙන් මොකක් හරි ප්‍රශ්නයක් එනවද කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා අහලා තිබ්බ කට්ටිය. ඒකට පොඩි වීඩියෝ එකක් තමයි අද කරන්න හිතුවේ. මම මේකේ මේ S12 Pro එකකුයි M60 රවුටර් එකකුයි තමයි පාවිච්චි කරලා වැඩේ පෙන්වන්න හදන්නේ. මේකේ SIM එක දාලා තියෙන්නේ මම මේ S12 Pro රවුටර් එකට. ඒකේ මෙන්න මේ LAN port එකට කේබල් එක RJ45 කේබල් එකක් ගහලා ඒක අරන් තියෙනවා මේ M60 මේ රවුටර් එකේ RJ45 පෝට් එකට ගහලා තියෙනවා. දෙකේම මේ පෝට් දෙක අප් වෙලා තියෙනවා. මේකේ SIM එකක් දාලා නැහැ. please insert SIM කියලා තියෙන්නේ. මේකෙන් තමයි කනෙක්ෂන් එක දීලා තියෙන්නේ. මේ දෙක දැන් එකට මේ සම්බන්ධ කරලා තියෙන්නේ. පේන ඇති මේකේ මේ SSID එක තියෙන්නේ Dialog 4G 359 කියලා. මම ඒකට තමයි ලැප් එක මේ වෙලාවේ කනෙක්ට් කරලා තියෙන්නේ. මෙතන තියෙනවා. මේකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. මේ දෙකේම IP එක තියෙන්නේ 192 168යි 8යි එක කියන IP රේන්ජ් එකකින් තමයි මේ කනෙක්ෂන් දෙකම තියෙන්නේ. එතකොට දැන් M60 එකට කනෙක්ට් වෙලා තිබ්බත් අපි IP එක මේ ලොග් වෙනකොට කෙලින්ම මෙයා ඩිරෙක්ට් යන්නේ SIM එක දාලා තියෙන S12 Pro එකේ මේ IP එකට තමයි ලොග් වෙන්නේ. කනෙක්ෂන් එක කිසිම ගැටලුවක් නැතුව මේ අරකින් එන ස්පීඩ් එකෙන්ම වැඩ කරනවා. ඔයාලට රවුටර්ස් දෙකක් තියෙනවා නම් මොන හරි මේකට S10 එකක් වගේ පාවිච්චි කරලත් මම කලින් යූස් කරලා තියෙනවා. ගැටලුවක් නැහැ. නැත්තම් මේ අවුට්ඩෝර් එකක ඉන්ඩෝර් යුනිට් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. අර කියන ස්පීඩ් එක ඒ විදිහටම ලොකු ඩ්‍රොප් එකක් නැතුව කනෙක්ෂන් එක වැඩ කරනවා. ටෙස්ට් එකක් දාලා පෙන්නන්න. ඔයාලගේ පාවිච්චි කරන්න නැති රවුටර් එකක් කියන්නේ SIM එකක් නැතුව තියෙන රවුටර් එකක් තියෙනවා නම් Wi-Fi නැති තැනකට ගෙදර දැන් රවුටර් එක තියෙන තැන ඉඳන් ගොඩක් දුර තියෙන කාමරයක වගේ පාවිච්චි කරනවා Wi-Fi රේන්ජ් එක අඩු වෙනවනේ. ඒ වගේ එකකට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. මේ පොඩි කේබල් එකක් විතරයි දාගන්න ඕනේ. කනෙක්ෂන් එකේ ඩ්‍රොප් එකක් නැතුව වැඩ කරනවා. ඉතින් පොඩි වැඩක් තමයි කරන්න තියෙන්නේ. මේ වගේ කේබල් එකක් අරන් මේ කනෙක්ෂන් දෙක එකට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. මේකේ මොකුත් කන්ෆිගරේෂන් මොනවත් දාලවත් සෙටින්ග්ස් හදලවත් නැහැ. කේබල් එක ගහලා මේ රවුටර් එක කලින් ඔන් කරන්න සිග්නල් කියන්නේ SIM එක දාලා තියෙන රවුටර් එක. ඊට පස්සේ ඒක ඔන් වුණාට පස්සේ ඒකේ සිග්නල් ආවට පස්සේ අනිත් රවුටර් එක ඔන් කරලා පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ SIM එකක් දාලා නැහැ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති වුණාට මෙයා මේ access point එකක් විදියට යූස් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ ගෲප් වල අහලා තිබ්බා මේක මේ අවුට්ඩෝර් එක ඉන්ඩෝර් එක පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් වෙන රවුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහපු කට්ටියට වැඩේ කොට දාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකුත් මේ කනෙක්ෂන් එකේ අවුලක් එන්නේ නැහැ. මං කාලයක් පාවිච්චි කරා මේක මේ S10 රවුටර් එකක් දාලා. මොකුත් ඩ්‍රොප් එකක්වත් රවුටර් එකට ඉෂුව එකක්වත් ආවෙ නැහැ. ඒ නිසා මේ try කරලා බලන්න අවුලක් වෙන්නේ නැහැ.